හලෝ ඔගලන්ට කොහොමද? ඉතින් ඉතාමත් ආදරෙන් ආපහු සැරයක් මගේ YouTube channel එකට ඔයගලන්ව පිළිගන්නවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මම මේ breakfast එකට කන්න මේ buns හදනවා. මේක අර සාමාන්‍යයෙන් අපිට කඩේ ගන්න තියෙන බන් එක වගේ නෙමෙයි. නිකන් flat bun එකක්. මේකට මම use කරන්නේ සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට මේ මොනවද almond flour ගන්නවා. හැබැයි අද මම ගත්තේ air corn flour කියන එක. ඒ ෆ්ලවර් එකයි ග්‍රීක් යෝගටුයි ලුණුයි දාලා මේක මික්ස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් එග් වොෂ් කරලා මම අද හිතුවා මේ තල ඇට ටිකක් එකතු කරනවා කියලා උඩින්. මේ ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මේක. මමත් මේක TikTok එකෙන් හරි එහෙම නැත්නම් YouTube එකෙන් හරි දැක්කේ මට මතක නැහැ. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. විනාඩි මුළු වෙලාව ගත්තොත් එහෙනම් මේක හදලා එතකොට බේක් වෙන්න ගත්තොත් එimhe විනාඩි 30ක් වගේ වෙලාවකින් මොකද පිපෙන්නේ එහෙම තියන්නේ නැහනේ හදාගන්න පුළුවන්. මේ බලන්නකො ලස්සනට ඇවිත් තියෙනවා. මේ අනික මේක ඇතුළත් හරිම මේ soft. මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද ඇතුළ කියන එක. ඉතින් ගොඩක් healthy කෑමක්. මොකද Greek yogurt තියෙන හින්දා මේක ප්‍රෝටීන් තියෙනවා. එතකොට මම use කරේ air corn flour එක. ඒ කියන්නේ ඒක whole wheat flour එකක්. ඉතින් ඒකේ fiber තියෙනවා. ඉතින් ගොඩක් හොඳ බ්‍රෙක්ෆාස්ට් අයිඩියා එකක්. මම මේක සාමාන්‍ය වීකෙන්ඩ් එකේ එහෙම හදනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක දෙකට මැදින් කපලා එග් එකක් මොන හරි දාලා සෑන්ඩ්විච් එකක් විදිහට හදාගන්න. මම මේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ ජිම් එකට යනවා අද. මේ තියෙන මගේ ජිම් බෑග් එක. මම හරිම ආසයි යන්නේ මේ බෑග් එකට. මේ හරිම කියුට්. මගේ ඉතින් අර ඔක්කොම ජිම් එකේ බඩු ටික දාගෙන යන්න පුළුවන්. කියන්නේ බඩු කියලා කියන්නේ මගේ ඔය මම දැන් පෙන්නන බෑන්ඩ් එක, මගේ වෝටර් බොටල් එක, මම මොන හරි ස්නැක් එකක් ගෙනියනවා නම් ඒක, ඊට පස්සේ ටවල් එකක් ගෙනියනවා නම් ඒක. ඒ ඔක්කොම දාගන්න හරිම ලේසි, හරිම කම්පැක්ට්. ඒක ලොකු බෑග් එකක් නෙමෙයි. ඉතින් මම අද ක්ලාසස් දෙකක් ගන්නවා. ඒකයි මම ස්නැක් එකක් ගෙනියන්නේ. එක ක්ලාස් එකක් ඉවර වෙලා ඊළඟ ක්ලාස් එක පොඩක් high intensity ක්ලාසස් දෙකක්. ඉතින් මම හිතුවා පොඩි ස්නැක් එකක් ගෙනියනවා කියලා. මම ඔයගලන්ට පෙන්නන්නද මගේ බෑග් එක. ඉතින් මගේ හැම බෑග් එකම වගේ මගේ ඔය පොඩි නෝට්බුක් එක තියෙනවා. මම හරි ආසයි. මට මොකද එක එක වෙලාවට අර මේ ලියන්න මොන හරි සිතුවිල්ලක් ලස්සන දෙයක් ආවොත් ලස්සන දෙයක් දැක්කොත් මම පුරුද්දක් කරගෙන ඉන්නවා මොකක් හරි දෙයක් පොතක ලියනවා ඒ ඩේට් එක දාලා. ඉතින් මං හරිම ආසයි. ඉතින් ඒ හින්දා මගේ ළඟ ඒ බුක් එක තියෙනවා. ඊට පස්සේ මගේ පොඩි පර්ස් එක තියෙනවා. ඊට පස්සේ hand sanitizer එක තියෙනවා. ඒ වගේම මගේ hand cream එක තියෙනවා. මේ දවස්වල මං හිතන්නේ අර ගොඩාක් වේලෙනවා. මොකද dry season එක තියෙන winter එකත් එන හින්දා. මේක තමයි මගේ ජිම් බෑග් එක. එහෙනම් ඉතින් අපි දැන් ජිම් එකට යන ගමන් හම්බෙමු. මගේ ජිම් එකේ වැඩ ටික නම් ඉවරයි. දැන් මං හදන්නේ මේ ගෙදර යන්න. ඉතින් ගෙදර යන ගමන් මට හිතුණා මේ පොඩි දෙයක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. හරිද? ඉතින් මේක මට මේ ළඟදී හිතිච්ච දෙයක්. සරල ජීවිතයක්. කොහොමද මම සරල ජීවිතයක් ගත කරන්නේ? ඉතින් මේක මම දැන් දවස් ගාණක් තිස්සේ හිතන දෙයක්. ඊට පස්සේ මට මම යම්කිසි කන්ක්ලූෂන් එකකට ආවා. මේක තමයි වෙන්න ඕනි කියන එක. ඉතින් මට මේක හිතෙන්න ලොකුම හේතුව ගිය සති දවසක මගේ වැඩ ලිස්ට් එක මේ හැදුවා. හරිද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් to do list එකක් හදනවානේ. දවසේ මොනවද කරන්න කියන එක. මම සාමාන්‍යයෙන් එහෙම කරනවා. නැත්තම් මට අර දේවල් කරගන්න මේ අමතක වෙනවා. හරිද? කොහොම හරි මම හදපු to do list එකේ මේ task 10ක් වගේ තිබ්බා. ඇත්තටම අන්තිමේදී මම දවසේ අන්තිමටම බලද්දී එකකින් කරලා තිබ්බේ task කීපයක් විතරයි. මම දන්නවා දැන් 9 to 5 ජොබ් එකකුත් කරන ගමන් මගේ දවස් වැඩ ඔක්කොම මට කරගන්න බෑ කියලා. හැබැයි ඒ දේවල්, කියන්නේ ඒකේ ලියලා තිබ්බ දේවල් ටික මම අර හිතපු විදිහටම වුණ නැති හින්දා මං දවස අවසන් කරේ ලොකු ඩිසපොයින්ට්මන්ට් එකකින්. හරිද? ඉතින් ඔය වගේ ඕක මට දවස් කීපයක්ම ඔය වැඩේ වුණා.
කොහොම හරි ඉතින් අන්තිමේදී අර ඉතුරු වෙන්නේ මම නෙගටිව් සෙල්ෆ් ටෝක් ඔක්කොම මගේ හිතෙන්ම කියාගෙන මගේ ප්‍රොඩක්ටිවිටි එක ගැන මම්ම ඔල් ගන්නවා. කොහොම හරි ඉතින් මේක දවස් ගාණක් වෙච්ච හින්දා මම මේක ගැන හිතන්න ගත්තා. හරිද? මේක හරිම අර කොන්ට්‍රොවර්ෂල් දෙයක්. මොකද ඒක දැන් මම මේ කියන්නේ හැම දෙයකටම කොහොමද මම කියන්නේ ඔයගොල්ලොත් එක්ක මේකට අර හැම දෙයකටම එක එක ඇන්ගල්ස් වලින් අපිට බලන්න පුළුවන්නේ. ඉතින් මේ ගැන මම දකින විදිහට නෙමෙයි ඒක ඕගොල්ලෝ දකින්නේ. ඒක තමයි රියැලිටි එක නේද? ඉතින් මට දවස් කීපයක් ගිහලා මම්ම කියන දෙයක් මට වැරදි කියලා හිතෙන්න පුළුවන්. නැත්තම් මම තාම මේක දකින්නේ හරි විදිහට නේ කියලා මට හිතෙන්න පුළුවන්. කොහොම හරි දැන් ඔය මම හිතපු ප්‍රොඩක්ටිවිටි එක මට ආවේ නැහනේ. ඉතින් මම මේ වෙන කල්පනා කරා. හරිද? එහෙම කල්පනා කරද්දී තමයි මට හිතුනේ මගේම ලයිෆ් එක මම කම්ප්ලෙක්ස් කරගෙන කියලා. හරිද? ඒ කියන්නේ අර ප්‍රොඩක්ටිවිටි එකයි හැම වැඩේම ගොඩ ගහගෙන කරන එකයි දෙකක් කියන එක මට තේරුණා. මොකද දැන් පොඩි කාලේ ඉඳන් අපිට පුරුදු කරලා තියෙන්නේ නිකන් ඉන්න එපා කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලානේ. ඉතින් අර අපි හිතන්නේ නිකන් ඉන්නවා කියන්නේ කම්මැලිකම කියන එක. හැබැයි දැන් පොඩි කාලේ අපිට ගොඩාක්ම තිබ්බේ පොතපතේ වැඩනේ. ඉතින් අර වෙලාවට බිල් ගෙවන එකවත්, අපොයින්ට්මන්ට්ස් වත්, ගෙදර වැඩ ක්ලීන් කරන එකේ ඉඳන් උයන එකවත්, ගෙදර මේන්ටේන් කරන වැඩ එක ඉවෙන්ට්ස්, ඒ වගේම ඩිනර් ඉන්විටේෂන් මේ වගේ ගොඩාක් අපේ දවස කම්ප්ලෙක්ස් වෙන දේවල් තිබ්බේ නැහනේ. ඉතින් අර ලොකු වෙන අපේ ජීවිතවලට එක එක දේවල් එකතු වෙලා අපේ ජීවිත කම්ප්ලෙක්ස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා දැන් නිකන් ඉන්න හොඳ නැහැ. මම මේක කරන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් අපි YouTube එකේ, එහෙම නැත්නම් TikTok එකේ මොනවා හරි දෙයක් දැකලා අපි ඉන්ෆ්ලුවන්ස් වෙනවා නේ. මොකද ගොඩාක් ඉක්මනට දැන් මේ කතා කරන මම වුණත් ගොඩාක් දේවල් වලින් ඉන්ෆ්ලුවන්ස් වෙන කෙනෙක්. හරිද? මට හිතෙනවා මෙයා කරපු එක මම කරන්න ඕනේ. අර කෙනෙක් අපිට දැන් හිතන්නකෝ වීඩියෝ එක පෙන්වන්නේ එක දිගට දැන් ප්‍රොඩක්ටිව් ඩේස් පෙන්නනවා මේවා කරනවා කියලා අපි හිතන්නේ අපිත් මේ වගේ මොන හරි දෙයක් කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අර පිග්මන්ට් ඉන්ෆ්ලුවන්ස් වෙනවා. හැබැයි අර ඒ දේවල් හැම දෙයක්ම ගොඩ ගහ ගන්න ගියොත් අපේ ජීවිතේ මේ සරලකම නැති වෙලා අර අපි ගොඩාක් ලොකු සංකීර්ණතාවයකට පත් වෙනවා කියලා තමයි මට හිතුනේ. ඉතින් මම ඊට පස්සේ කල්පනා කරා මගේ කැපැසිටි එක මම තේරුම් අරගෙන මම කොහොමද හරියට ඒ කියන්නේ ටාස්ක් එකක් දෙකක් ඒ දේ හරියට කරලා මගේ මානසික සුවය ගැනත් නේ දැන් අපි එක දිගට වැඩ කරනවා කියන අපේ බ්‍රේන් එක මාරු විදිහට ෆන්ක්ෂන් වෙනවා. සාමාන්‍යයෙන් මම උදේ 5ට නැගිට්ටොත් 5 ඉඳන් මම රෑ නිින්දට යනකම් 10 කියලා ගන්නකො 10 වෙනකම් නොනවත්වා වැඩ කරනවා. අපි හිතන්නේ මොකක් දැන් එකක් කියුණාට පස්සේ ඊළඟ වැඩේ පටන් ගන්න ඕනේ කියලා. හැබැයි එහෙම කරාම අපිවම තමයි ඩ්‍රේන් වෙන්නේ නේ අපේ මෙන්ටල් හෙල්ත් එක. ඉතින් ඒ වගේ අර ගොඩාක් අපි හිතන්නේ නැති පැති සිද්ධ වෙනවා. ඉතින් මං හිතාගත්තා මම ඊට පස්සේ ගොඩාක් උත්සාහ කරනවා කියලා සරලතාවයට නැඹුරු වෙන්න. සරලතාවට නැඹුරු වෙනවා කියලා මම මගේ වැඩ මුකුත්ම කරන් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. මම අර කලින් කිව්වා වගේ මගේ කැපැසිටි එක තේරුම් අරගෙන මං කොහොමද මගේ ජීවිතය ලස්සනට සරලව ගත කරන්න කියන එක. ඉතින් මම හිතුවා මේ මං හිතපු දේ ගැන ඔයගොල්ලොත් එක්කත් කතා කරන්න ඕනේ කියලා. ඔයගොල්ලොත් මේ ගැන කොහොමද දකින්නේ කියලා මං හරි ආසයි දැනගන්න. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ මං කිව්ව දේ ගැන මොකද හිතන්නේ කියලා එක. අපි එහෙනම් ආපස්සරයක් යමු මේ අපේ වීඩියෝ එකට. ඉතින් මම ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා පොඩක් හවස් වෙලා ග්‍රොසරි shopping කරා. ඒක තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඊට පස්සේ මම දැන් මේ පොඩි මීල් ප්‍රෙප් එකක් කරා. මම බතල ගෙනාවා, ඊට පස්සේ කේල් ගෙනාවා, තව ගෙනාවා පාස්නිප් කියලා එකක්. ඒකත් නිකන් අර බතල වගේම තමයි. ඉතින් මම මේ වගේ පොඩි මීල් ප්‍රෙප් එකක් කරනවා. මොකද මට හරි ලේසියි. එතකොට මේ ඊළඟ දවස් ටිකේදී මේ ඉක්මනට අරගෙන කන්නනේ තියෙන්නේ. අර ඩිසිෂන් ෆැටිග් එකක් නෑ දැන් මොකද්ද කන්නේ මේක ඊළඟට මේක කනවාද කියන එක. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ මීල්ස් උත් ප්ලෑන් කරනවා. ඊළඟ කියන්නේ වීකෙන්ඩ් එක ඊළඟ වීක් එකේ මම සාමාන්‍යයෙන් මොනවද කන්නේ කියන එක. ඉතින් ඒ වගේ තමයි මේ මගේ ටයිම් එක සේව් කරගන්නේ. ඊට අමතරව මම හැදුවා මේ මින්ට් සම්බෝල් එක. ඒකත් මම හිතුවා දවස් 2ක් 3ක් වගේ තියාගන්න පුළුවන් වෙයි කියලා. මේ තියෙන්නේ මං කරපු පොඩි මීල් ප්‍රෙප් එක. මේක මම අර කම්ප්ලෙක්ස් කාබ්ස් ફોකස් කරන් තමයි හැදුවේ.
ඉතින් මම බතල තැම්බුවා, ඒ වගේම බතල බේක් කරා, ඒ වගේම අර පාර්ස්නිප් කියන එකත් බේක් කරා. පාර්ස්නිප් කියන එක මම ඊළඟ වතාව ඔයගලන්ට පෙන්නන්නම්. මේක කැරට් එකක් වගේ. හැබැයි ඒක මේ අර රැඩිෂ් වගේ නිකන් ටෙක්ස්චර් එකක් තියෙන්නේ. ඊට පස්සේ මම රෑට කන්න මේ ආපස්සරයක් මම කලින් මේ හැදුවේ ජපනිස් ස්වීට් පොටෑටෝ එකනේ. ජපනිස් ස්වීට් පොටෑටෝ එක ලංකාවේ ස්වීට් පොටෑටෝ එක වගේ. හැබැයි දැන් මම මේ ගත්තේ ඔරෙන්ජ් ස්වීට් පොටෑටෝ එක. ඒක මෙහෙ ගොඩක් දකින්න තියෙන දෙයක්. ඒකයි ඊට පස්සේ මම තව ස්කොෂ් එකකුයි බේක් වෙන්න දැම්මා. ඒ වගේම මම හැදුවා ටර්කි පැටිස්. මේ මම සාමාන්‍යයෙන් ගෙදරදීම තමයි හැම දෙයක්ම හදාගන්නේ. හරි. මේක තමයි ඩිනර් එක. මම අර හදාගත්ත ටර්කි පැටි එක මේ සලාද කොළ ටිකක් උඩින් තියලා නිකන් එක ඕපන් බර්ගර් එකක් කියන්න පුළුවන්. මේ හැබැයි මුකුත් බර්ගර් බන්ස් මුකුත් තිබ්බේ නැහැ. ඔය විදිහට මේ පැටි එක තියලා ඊට පස්සේ මම බේක් කරගත්ත ස්කොෂ් and මොනවාද පයිනැපල් මේ ස්වීට් පොටෑටෝ. හරිද? ස්වීට් පොටෑටෝ ටිකත් ඒ විදිහට තියාගෙන මේ ඩිනර් එක ප්‍රෙප් කරා. බලන්නකෝ ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හෙල්දි ඩිනර් එකක්. ඊට පස්සේ මේ බනානා තිබ්බා. මම කොහමරි ඉදිච්ච බනානා දෙකක් තිබිලා මම ඒක ඩීප් ෆ්‍රීසර් එකට දැම්මා. මේ ස්මූති එකක් හරි මොනවා හරි හදද්දි ගන්න පුළුවන් කියලා කොහමරි මට අයිඩියා එකක් ආවා. ඒ ෆ්‍රෝසන් බනානා එක ග්‍රීක් යෝගට් එකත් එක්ක හොඳට මේ බ්ලෙන්ඩ් කරලා, ඒ කියන්නේ කකාෝ පවුඩර් and කකාෝ නිබ්ස් එහෙම දාලා මේ පොඩක් හොඳට මේ බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනි කියලා බලන්න කොහොමද කියලා. ඒක හරියටම මේ නිකන් අයිස්ක්‍රීම් වගේ ආවා. මට මාරම ආස හිතුණා ඒකට මේ අපසරට try කරන්න ඕනේ. මම ඊළඟ පාර try කරද්දී ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ කොහමරි ඩිනර් එකත් අරගෙන මේ මට තිබ්බා මගේ ඇඳුම් ටිකක් හොදන්න. ඉතින් මං හිතුවා ඒකත් මේ ඉවරක්ම කරනවා කියලා. ඒතකොට මට හරි ලේසියි ඊළඟ දවසට. ඉතින් කොහමරි ඇඳුම් ටිකත් හොදලා මං ඊයේ ඉතුරු දවස් ටික නම් කියන්නේ ඒ දවසේ ඉතුරු ටික මම වීඩියෝ කරේ නෑ. මේ ඔයගොල්ලෝ දකින්න ඊළඟ දවස. ඊළඟ දවසේ මෙන්න මේ විදිහට තමයි මම අර ඊයේ හදාගත්ත ස්වීට් පොටෑටෝ එකයි ඊට පස්සේ මින්ට් සම්බෝල් එකයි එක්සුයි දාලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තා. මේ විදිහට තමයි මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ප්‍රෙප් කරගත්තේ. ඊට පස්සේ අතර මට මගේ වැඩට ලොග් වෙන්න ඕන වුණා. මොකද මං කලින් කිව්වා වගේ මම 9 to 5 ජොබ් එකක් කරනවා. මම IT ෆීල්ඩ් එකේ ඉන්නේ. ඉතින් work from home තමයි කරන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මගේ walking pad එක. මම සාමාන්‍යයෙන් දැන් අර ඉඳගෙනමනේ අපේ ජොබ් එක තියෙන්නේ. ඒනට මම ගත්ත walking pad එකක්. එතකොට මට ඇවිදින ගමන් මගේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ ඒක හරිම හොඳයි. මොකද නැත්තම් අපි අපේ ඇඟ එහා මෙහා යන්නේ නෑනේ නේද? ඒ කියන්නේ අර ඇඟ වෙහෙසලා කරන වැඩක් නෙමෙයි, මොලේ වෙහෙසනවා. හැබැයි ඇඟ වෙහෙසන්නේ නෑනේ. ඉතින් ඒ හින්දා තමයි මං හිතුවේ මං සාමාන්‍යයෙන් පැයක් එක දිගට ඇවිදලා ඊට පස්සේ පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඊට පස්සේ ලන්ච් එක ගත්තට පස්සේ ආපහු ඇවිදිනවා. ඊට පස්සේ හවසට ඇවිදිනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. කොහමද මට ඔෆිස් වැඩ වලින් පොඩි බ්‍රේක් එකක් හම්බෙලා මේ මං හිතුවා මගේ වීකෙන්ඩ්ස් ප්ලෑන් එක හදා ගන්න ඕනි කියලා. මොකද දැන් මේ එන්නේ ගොඩක් ෆෙස්ටිව් සීසන් එකනේ. ඉතින් ගොඩක් ඉන්විටේෂන්ස් එනවා, ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා මෙහෙ. ඉතින් මට අර හැම දෙයක්ම පැටලෙනවා. මේ දවස් මතක තියාගන්න අමාරුයිනේ. ඉතින් කොහමද මං ඔය වගේ කලර්ෆුල් හාෆ් ෂීට් එක මේ ඒ ටික ලියලා මගේ ඩෙස්ක් එක ළඟින් තියාගත්තා. මට ලේසියි ඒක. මේ ඔයගොල්ලෝ දකින්නේ හවස් වල ටිකක්. මට හිතුණා කොෆි එකකුයි මම ගෙදරම හදාගත්ත පොඩි ස්නැක් එකක්. ඒක ඕට්ස් වලින් හදාගත්ත පොඩි බා එකක්. ඒක කන්න ඕනි කියලා. ඊට පස්සේ කොහොම හරි මේ හවස මං හිතන්නේ දැන් වෙලාව 5:00 විතර ඇති. මට එක්සයිටිං පැකේජ් එකක් ආවා. මම මේක එනකම් බලාගෙන හිටියේ. මේ මම ඕඩර් කරා ෂූස් දෙකක්. මම මේක ගැන බලාගෙනමයි හිටියේ. මට මේ වගේ දෙකක් තමයි ගන්න ඕනේ. මං හැබැයි බැලුවා ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියනවාද කියලා. මට හොයාගන්න තිබ්බේ නෑ. කොහොම හරි මම ගියසති දවසක බලද්දි මං අර එක්සැක්ට්ලි හිතපු රෙඩ් කලර් එකෙන්ම මේ මට ওই ෂූස් දෙක හම්බුණා. ඉතින් මං ඕඩර් එකක් දැම්මා. ඒක දැන් මම ඔයගලන්ට පෙන්නන්නේ. මම හරි මාසයි මේ රෙඩ් කලර් එකට. මේක අර බ්‍රයිට් රෙඩ් නෙමෙයි. ඒක නිකන් අර මරූන් කලර් එකත් එක්ක මික්ස් වෙච්ච රෙඩ් එකක්. ඉතින් මට හරිම එක්සයිටඩ් මේක දාන්න. මම ඔයගලන්ට මගේ ෆුල් අවුට්ෆිට් එක මේක දාලා පෙන්නන්නම් පස්සේ දවසක. හරි. ඊට පස්සේ අද පොඩි early dinner එකක් ගන්නේ. මොකද පොඩි ප්ලෑන් එකක් තියෙනවා රැට. අපි ප්ලෑන් කරන් ඉන්නවා කොන්සර්ට් එකකට යන්න. ඔයගොල්ලෝ දන්න සිංගර් කෙනෙක් වෙන්න ඕනේ බ්‍රයන් ඇඩම්ස්. මම
ගොඩාක් ආස සිංගර් කෙනෙක් එයා. මම පොඩි කාලේ ඉඳන් එයාගේ සින්දු එහෙම අහනවා. මට මතකයි මම කියන්නේ ටීනේජ් කාලේ එහෙම ගොඩාක් ඔබ්සෙස්ඩ් වෙලා හිටියා. එයාගේ Heaven කියන සින්දුවත් එක්ක, Summer in 60s කියන සින්දුවත් එක්ක. ඉතින් කොහොම හරි මේ ටිකට් එක ගත්තෙත් මාස 8කට විතර කලින් මේ දැන් ඔයගලන්ට මම පොඩි ක්ලිප්ස් ටිකක් දාන්නම් මේ කොන්සර්ට් එකේ මේ මම පොඩි ක්ලිප්ස් ටිකක් වීඩියෝ කරා. ඉතින් කොහොම හරි වීඩියෝ එකේ අවසානයටත් ඇවිත් තියෙන්නේ. ඉතින් ඊළඟ සතියේත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් මම ඔයගලන්ව හම්බ වෙන්න එන්නම්. මම තා පොඩි ක්ලිප්ස් ටිකක් ඇඩ් කරන්නම්. ඔයගොල්ලෝ බලන්න මම මෙතනින් මගේ වොයිස් ඕවර් එක ඉවර කරනවා. හැබැයි මේ ඔයගලන්ට බලන්න පොඩි ක්ලිප්ස් ටිකක් දාන්න. හරිම ලස්සනට තිබ්බා කොන්සර්ට් එක. හරි එහෙනම් ඊළඟ සතිය හම්බ වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. බයි.